ආයුබෝවන් ජ්‍යෝතිෂ්‍ය හෝරාව YouTube චැනලය වෙත ඔබව සාදරයෙන් පිළිගන්නවා. 2026 මයි මාසය කියන්නේ ග්‍රහලෝකයේ ප්‍රබල වෙනස්කම් රැසක් සිදුවන කාලයක්. ඒ අතරින් වඩාත්ම තීරණාත්මක ග්‍රහමාරුව මැයි මාස 11 වනදා සිදුවීමට නියමිතයි. ඒ තමයි ශක්තියට සහ නිර්භීතකමට අධිපති කුජ ග්‍රහයාගේ මාරුවීම. විශේෂයෙන්ම මීන ලග්න හිමියන් වන ඔබට මේ කුජමාරුව ඉතාමත් සුවිශේෂී බලපෑමක් එල්ල කරනවා. වීඩියෝව ආරම්භයේදීම මම ඔබට ඉතාමත් වැදගත් රහසක් කියන්නම්. මේ ග්‍රහමාරුවත් සමග මීන ලග්න හිමියන්ගේ ජීවිතයේ වසර ගණනාවකට පසු විවෘත නොවුණු මහා ධන වාසනාවක දොරටුවක් විවෘත වීමට නියමිතයි. ඒ වගේම ඔබ මෙතෙක්කල් රහසක් ලෙස තබාගත් බලාපොරොත්තුවක් ඉටු කර ගැනීමට ලැබෙන ඊ ස්වර්ණමය අවස්ථාව කුමක්ද? එය දැනගන්න නම් මේ වීඩියෝව අවසානයේ දක්වාම ඉතාම අවධානයෙන් නරඹන්න. නක්ෂත්‍ර විද්‍යාවට අනුව කුජහිවත් අඟහරු කියන්නේ වීගවත් ග්‍රහයෙක්. මැයි 11 වනදා සිදුවෙන මේ මාරුවීමත් සමග මීන ලග්න හිමියන්ගේ කේන්ද්‍ර සටහනේ ඉතාමත් බලවත් ස්ථානයකට කුජගී දෘෂ්ටිය වැටෙනවා. මේ ඔබේ පෞරුෂයට වගේම තීරණ ගැනීමේ හැකියාවට ඍජුවම බලපානවා. රැකියා අංශ ගැන කතා කිරීමේදී ඔබ මෙතෙක් කලක් රැකියාවේ අත්විඳි බාධාවන් ඉවත්වන ලකුණු පෙනෙන්නට තිබෙනවා. විශේෂයෙන්ම තාක්ෂණිකාංශ, ඉංජිනේරු ක්ෂේත්‍රය හෝ ආරක්ෂක අංශවල නියුතු මීන ලග්න හිමියන්ට මේ කාලය ඉතාමත් වාසනාවන්තයි. ඔබේ දක්ෂතාවයට නිසි ඇගයීමක් සහ උසස් වීම් ලැබීමට වැඩි ඉඩකඩක් පවතිනවා. ව්‍යාපාරිකයන්ට අලුත් ආයෝජනවලට පිවිසීමට මේ සුදුසුම කාලයයි. මීන ලග්න හිමියන්ට මේ කාලය තුල බලාපොරොත්තු නොවූ මුදල් ලැබීම් පෙන්눔 කරනවා. පරණ ණයතුරුස් වලින් නිදහස් වීමටත් අත්හිටුවා තිබූ දීපල ගනුදෙනු නැවත ආරම්භ කිරීමටත් ඔබට හැකියාව ලැබෙනවා. විශේෂයෙන්ම මැයි 11න් පසු සති කිහිපය ඔබේ මූල්‍ය කළමනාකරණයේ ඉතාමත් ශක්තිමත් වන කාලයක්. පෞල් ජීවිතයේ තුල සුළු මතභේද ඇතිවීමට ඉඩකඩ තිබුණත් ඔබේ ඉවසීම නිසා ඒවා සමනය කරගන්නට පුළුවන්. කුජගේ බලපෑම නිසා ශරීරයේ උෂ්ණාධික ගතිය හෝ ලී පීඩනය වැනි තත්වයන් ගැන තරමක් අවධානයෙන් සිටීම වැදගත්. ක්‍රියාශීලීව සිටීමෙන් මේ තත්වයන් පාලනය කරගත හැකියි. උසස් අධ්‍යාපනයේ නියුතු දරුවන්ට තම මතක ශක්තිය සහ උනන්දුව වැඩි කර ගැනීමට මේ ග්‍රහමාරුව උපකාරී වෙනවා. විදේශ රැකියා හෝ විදේශ අධ්‍යාපනය බලාපොරොත්තු වන අයට මැයි 11න් පසු ඉතාමත් සුබදායී පණිවිඩ ලැබීමට නියමිතයි. දැන් අපි බලමු වීඩියෝව ආරම්භයේදී මා පැවසුවේ සුවිශේෂී අවස්ථාව කුමක්ද කියා. මීන ලග්න හිමියන් වන ඔබට මේ කුජමාරුවත් සමග භූමි ලාභ, හෙවත් අලුතින් නිවසක් හෝ ඉඩමක් මිලදී ගැනීමට තිබූ බාධාවන් සම්පූර්ණයෙන්ම ඉවත් වෙනවා. ඔබ වසර ගණනාවක සිට සිහින මැවුවේ නිවස හෝ දීපල හිමිකම මේ වසරේ මැයි මාසයෙන් පසු ඔබට හිමිවීමේ මාවත සකස් වෙනවා. මේ ඔබේ ජීවිතයේ හැරවුම් ලක්ෂයක් වනු නොඅනුමානයි. මෙම කුජමාරුවේ අපල තත්වයන් අවම කරගෙන සුබඵල වැඩි කර ගැනීමට නම් අඟහරුවාදා දිනවලට රතු පැහැති මල් පූජා කර නවග්‍රහ පූජාවන් පැවැත්වීම ඉතාමත් සුබයි. එමින්ම අසරණායට ආහාරපාන වලින් සංග්‍රහ කිරීම තුලින් ඔබේ ග්‍රහාපල දුරු වී වාසනාව උදා කරගත හැකියි. ඔබේ ලග්නයට අනුව ඉදිරි කාලයේ කෙබඳුදයි දිනපතා දැන ගැනීම සඳහා අපි ජ්‍යෝතිෂ්‍ය හෝරාව YouTube channelයේ subscribe කර සීනුව ලකුණ ක්ලික් කර තබා ගන්න. ඒ වගේම මේ වීඩියෝව ඔබේ හිතවතුන් අතරේ ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඔබ සැමට තිරුවන් සරණයි. වාසනාවන්ත දිනක් වේවා.